12 වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය නිමාවට පත් වුණේ සංගීත ලොව සැවොම බලාපොරොත්තු වුණු අයුරින්ම ජනනී ඉමාත්මාට ජයග්‍රාහී කිරුළ උරුම කරමින්. සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී ජනනී ඉමත්මා කුසලානය දිනා ගනිද්දී අනුපමට දෙවන ස්ථානයත් බ්‍රයන්ට තුන්වන ස්ථානයත් හිමි වුණා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය කියන්නෙම ලංකාවේ ගායන ලොවට ගායක ගායිකාවන් මෙන්ම පුංචි තිරයට නළු නිළියන් මෙන්ම නිවේදක නිවේදිකාවන්ද හඳුන්වා දෙන විශේෂ වැඩසටහනක්. පසුගිය 11 වන තරඟ වටයේදී තුන්වන ස්ථානය දිනාගත් අපූර්වා මේ වන විට ජනප්‍රිය නිළියක්. එසේම ඩ්‍රීම් ස්ටාර් තුළින් බිහි වූ නළු නිළියන් රාශියක් සිටිනවා. ඒ අතරම මෙවර ජයග්‍රාහී කිරුළ දිනාගත් ජනනී ඉමත්මාටත් තිරණ ටීවී තුළින් ටෙලිනාට්‍ය රංගනය සඳහා මේ වන විටත් අවස්ථාව හිමි වී තිබෙන බවක් දැනගන්නටත් ලැබෙනවා. ඒ අනුව ජනනී ඉමාත්මා දැනටමත් තිරණ ටීවී තුළින් විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ කර ගනිමින් සිටින බවක් දැනගන්නටත් ලැබෙනවා. ඒ අනුව ඉතාමත් නුදුරු දිනයකදීම ජනනී ඉමත්මා තිරණ ටීවී ටෙලිනාට්‍ය තුළින් ඔබේ ආලින්දයට පිය නගනු ඇති.